සුනිල් සාන්තට හොඳම ගෝලයෙක් හිටියා. ඒ තමයි අයිවර් ඩෙනිස් මහත්මයා. අයිවර් ඩෙනිස්ටත් ඒ වගේම ගෝලයෙක් හිටියා. මේ ගෝලයා තමයි අපේ නදීක ගුරුගේ මාමා. රියැලිටි ටීවී බලන කට්ටියට නම් නදීක ගුරුගේ කියන්නේ අමුත්තෙක් නෙවෙයි. ඒත් ඒ චරිතය ඇතුලේ ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. ඒක ඇත්ත. ගායකයෝ නම් ඕන තරම් ඉන්නවා. හැබැයි නදීක මාමා සිංගර් සෝංග් රයිටර් ගිටාරිස්ට් ප්‍රවර්ගයේ ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයෙක්. ඒ වගේම ලාංකික ගීතයේ හැඩය වෙනස් කරපු නිර්මාණ රැසකගේ ඔහුගේ නම තියෙනවා. ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ මෙහෙවර ඉදිරියට ගෙන යමින් ඔපෙරා නිර්මාණයක් කරලා තියෙනවා. ඇයි ගීත විතරක් නෙවෙයි. ඔහු චිත්‍රපටි, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය සංගීතයටත් සම්මාදම් වෙලා තියෙනවා. අබා, සංඛාරා සහ සුළඟෙනු පිණිස චිත්‍රපටිවලට ඔහු නිර්මාණය කරපු සංගීතය අන්තර්ජාතික ඇගයීමට පත් වෙලා තියෙනවා. තවද ඔහු සංගීතය ගැන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් සහ පර්යේෂණකරුවෙක්. ඔහුගේ දැනුම තමන්ගේ ඉගෙන ගන්න සිසුන්ට බෙදා දෙනවාට අමතරව පොදු ජනතාවටත් ලබා දීමට පොත්පත් රාශියක් ලියා තියෙනවා. අපි දැන් නදීක ගුරුගේ මාමාට වේදිකාවට ආරාධනා කරනවා. නදීක මාමේ, ඔබ සමග වැඩ කිරීමට ලැබීම අපේ වාසනාවක්. වැඩ සිටින ගරු ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ වැඩ බලන මහා කොමසාරිස්තුමිය ප්‍රමුඛ කාර්යාලයේ නියෝජනය කරමින් පැමිණ සිටින නිලධාරීන්ගේ නමස්කාරයි. අනුමවත්තල දෙනිය අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය ඔබතුමගෙන් අවසරයි සහ විශේෂයෙන්ම මුතුහාර රූපවාහිනී ළමා සමාජයේ ප්‍රමුඛ මෙහෙවරක් කරන අපේ මුදිතා මුණසිංහ මැතිණිය සහ සමන් මැතිතුමා ප්‍රමුඛ ඒ නිලධාරි මණ්ඩලයෙන් අපේ තරුණ සභාපතිතුමා සහ ඒ කාර්ය මණ්ඩලයෙන් ඒ නිලධාරි මණ්ඩලයෙන් සහ මේ පැමිණ සිටින දෙමව්පියන්ගෙන් අවසරයි. මට වත්තල දින මැතිණියනි අපේ ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනේදී මට මතකයන් දෙකක් තිබෙනවා. ඒක මතකයක් තමයි මේ මුතුහාර ගීතය යනකොට මගේ කුඩා සන්ධිය මට මතක් වුණා. රූපවාහිනිය ආපු කාලේ මම හිතන්නේ මෙතන ඒ පරම්පරාවේ උදවියත් ඇති. මම ටිකක් මෙතනින් එළියට එන්නම්. ඉතින් ඔබට මතක ඇති රූපවාහිනියක් කියලා හාහා පුරා කියලා අපිට හැම කෙනෙකුටම රූපවාහිනිය තිබුණේ නැහැ ඒ කාලේ. ඒ කාලේ රූපවාහිනියක් තිබුණේ එහෙමත් ගෙදරක. ඒ විතරක් නෙවෙයි දැන් මේ සුනිල් සාන්ත මහත්මයාගේ නැත්නම් සුනිල් සාන්තයන් අපේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයා එතුමාගේ ගීත යන කාලේ ගුවන් විදුලියක් තිබුණෙත් එහෙමත් ගෙදරක. ඉතින් මට මතකයි මුතුහාර වැඩසටහන අපි බලනවා මේ 984 තමයි පළමු වරට අපට අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනාවේ මගේ පියා. ඒ වෙනකන් අපිට සිද්ධ වුණේ අපේ මිත්‍රවරුන්ගේ ගෙවල් වලට කියලා කුඩා කාලේ රූපවාහිනිය. මේ මුතුහාර අපිට තිබුණු ඒ කාලේ අපි කුඩා දරුවන් හැටියට අපිට තිබුණු ප්‍රධානතම වැඩසටහන. ඊට අමතරව ඊට සමගාමීව තිබුණා වත්තලදිනි මැතිණිය ඔබට හොඳටම දන්නවා මේ බ්‍රිතාන්‍ය BBC ආයතනය විසින් කරපු Vision On නැමැති වැඩසටහන තිබුණා. ඒත් එක්කම ගියා මට මතකයි Mind Your Language නැමැති වැඩසටහන. ඉතින් ඒ වැඩසටහන සමග කරට කර තියුණු වැඩසටහනක් තමයි මුතුහාර වැඩසටහන. අපේ අනුම මැතිණිය ඔබ එහි පුරෝගාමී චරිතයක් අප දන්නවා. ඉතින් මේ ගීතය ඇසෙනකොට මගේ මතකයත් මේ ඉතිහාසයට දිව ගියා. කුඩා දරුවන් හැටියට අපි රූපවාහිනිය ඉදිරියට වෙලා මේ වැඩසටහන බලා හිටිය ආකාරය මට මතකයි. ඒ වකට ඒ හිටපු දරු දැරියන් මම හිතනවා ඔවුන් වෛද්‍යවරුන්, නීතිඥයින්, එහෙමත් නැත්නම් සමාජයට වඩා ශුභඵලදායක දෙන්න තරුණියන් බවට නැත්නම් පුරවැසියන් බවට පත් වුණා. ඒ මඟ පෙන්වීම මුතුහාර වැඩසටහන තුලින් ලැබුණා. නමුත් ආත්‍රම අපට ඊට සම්බන්ධ වෙන අවස්ථාවක් තිබුණේ නැහැ. මගේ කුඩා කාලේ මා ගත කළේ නුවරඑළිය නිසා. පසු කාලිනව තමයි මුතුහාර ළමා සමාජ ඒ පළාත් වලට ආවේ. ඉතින් කෙසේ වෙතත් මා දෙවනි මතකය තමයි 80 දශකයේ මැද හරිය වගේ මම කුඩා සන්ධියේ මම ඉගෙන ගත්තේ මගේ පියා රජයේ සේවකයෙක් නිසා. මේ වගේම තමයි විතැන් වෙවි හිටියේ අපි. එක තැනකින් තව තැනකට, එක තැනකින් තව තැනකට. ඉතින් පියාගේ රජයේ සේවක භාවය නිසා අපිට සිද්ධ වුණා ලංකාව පුරා ඇවිදින්න. ඒකට එක පළාතකට අපි ගියා, බෝපත්තලාව කියන පළාත. ඔබ අහලා ඇති බොගවන්තලාව කියලා. ආග්‍රපත්තන ওই පළාතේ තියෙන. ඒ පළාතේ යම් සේවස්ථානයක් මගේ පියාට බාර දුන්නා. ඒ පළාතේ ඉස්කෝලයක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මාව දැම්ම මගේ පියාගේ
දෙමව්පියන්ගේ ගම වන හික්කඩුවේ යම් ඉස්කෝලේ මේ පියාගේ මේ පියා ඒ කියන්නේ මගේ සීයාගේ ගෙදර තියුණා යුනික් රේඩියෝවක්. මේ රේඩියෝවෙන් උදේට යනවා ගීත. ඒ ගීත අතර මේ සුනිල් සාන්තයන්ගේ ගීතයක් මට ඉතාම හොඳට මතකයි බොන්දුරේ නැමැති ගීතය. මා සංගීතඥයෙකු වන්නට හීනකින්වත් නොහිතන කාලේ මගේ මනසට තදින් වැදුණු ගීතයක් බවට පත් වුණා මේ බොන්දුරේ ගීතය. මම පසු කාලීනව දැනගත්තා ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය, ජාතික අනන්‍යතාවය සැදීමෙහිලා මේ ගීතය කෙතරම් බලපෑමක් කළාද කියන එක. ඒ ගීතය ඔබට අදහසන්නට ලැබේවි. පැරණි මතකයන් මේ ගීතෙන් අලුත් වේවි. මේ අනන්‍යතාවය සම්බන්ධ කාරණාවට මා එන්නම් දැන් මේ නූතන මේ මොහොත අනන්‍යතාව නැත්නම් අපි කවුද යන වග සම්බන්ධයෙන් ඉතින් වැදගත් සම්දිස්ථානයක්. මම හිතනවා වැඩ බලන මහකුමසාරිත් සුමියත් මතක් කළා. ඒයිත වැදගත් කාරණාවක් මතක් කළේ තමයි මේ දේශජ අනන්‍යතාවය. දේශජ අනන්‍යතාවය භාෂාව තුළ, සංස්කෘතිය තුළ, සංගීතය තුළ, කලාව තුළ අතීතයේ සිට පවත්වා ගන්නේ කෙසේද වර්තමානයේ සහ අනාගතයේ දක්වා ගෙන එක. ඉතින් මේ මොහොත මේ අන්තර්ජාලම මොහොත ඇතුලේ සංස්කෘතික අනන්‍යතාවන් දිය වෙවි යන මොහොතක්. ඉතින් මම වැඩිපුර කතා කරන්නට යන්නේ නැහැ. මම කෙටියෙන් මේ කතාව අවසන් කරන්නම්. මේ ඉතා වැදගත් මේ දේශජ අනන්‍යතාවන් මේ බහුසංස්කෘතික ලෝකයේ තුල පවත්වා ගැනීම මේ ඉතිහාසය මේ වර්තමානය තමයි අපේ අනන්‍යතාවය වඩපත් වෙන්නේ. ඒ අනන්‍යතාවය නිසා තමයි අපිට ස්වයං ගෞරවයක්, අපිට ස්වයං විශ්වාසයක්, අප ගැන ගෞරවයක් ඇති වෙන්නේ. ඉතින් මා හිතනවා මේ අනන්‍යතාවන් දියවිවි යන මොහොතේ මුතුහර මේ මහ බ්‍රිතාන්‍යයේ මුතුහර කාණ්ඩය මේ කරන වැදගත් මෙහෙවර ඉතාම බරපතල ලෙස අගය කළ යුතුයි. මේ ඊළඟ පරම්පරාවන්ට මේ අපගේ මූලයන්, අපේ ඉතිහාස මූලයන් සංගීතය හරහා, භාෂාව හරහා ඒ ලබා දීම. ඉතින් මා හිතනවා මේ ලෝකය අද වෙනකොට ඔබ දන්නවා මේ ලෝකය අපි කියනවා ගෝලීය පවුලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ ගෝලීය පවුල ඇතුලේ නානාවිධ සංස්කෘතීන් එකට තිබෙනවා. ඒ සංස්කෘතීන් එකට එකක් වෙනස් වන තරමටම මේ ලෝකය ලස්සන වෙනවා. ඉතින් මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරනු ලැබීම ගැන. මම ඊට ගෞරවයක් කොට සලකනවා මේ වැඩසටහනට මාව උදක්ම ආරාධනා කරනු ලැබීම ගැන. මටත් අපේ තරුණ නිලධාරීන් දෙපළ කිව්වා වගේ, යෞවන නිලධාරීන් දෙපළ කිව්වා වගේ ඒ දුවදරුවන් සුනිල් සාන්තයන්ට ඍජුව නැතත් සුනිල් සාන්තයන්ගේ ප්‍රධානතම ගෝලතුමා වන අයිවර් ඩෙනිසුන් හරහා එතුමාගේ සංගීත සම්ප්‍රදායට මටත් ඥාති බන්ධුතාවයක් තිබෙනවා. ඉතින් ඒ ඥාති බන්ධුතාවය නිසයි අපගේ පූර්වජයින් හැටියට ඔහුත් මාව සංගීතඥයෙකු වීම සඳහා පෙළඹ වූ බලපෑ පුරෝගාමියෙක් හැටියට මා අද මේ වැඩසටහනට එන්නේ. ඒත් එක්ක මා කියන්නට කැමති මේ පොඩිත්තන්ට ඉතාම පහසුයි මේ සුනිල් සාන්තයන්ගේ ගීතවලින් එකක් අපේ ඉතිහාසය ගැන, අපේ ජීවිතය ගැන, පරිසරය ගැන, අපේ ලෝකය ගැන අදහසක් ගන්න. ඉතාම සරල ගායනා මේවා. ඉතින් ඔබට පේනවා මේ දරුවන් ඉතා අලංකාර ලෙසම ගීත ගායනා කරනවා. ඉතින් මා ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන ඉදිරියට බලාගෙන යමු. මා මගේ කෙටි කතාව නතර කරනවා. ඔබට ස්තුතියි. ඉතාම වැදගත් ඔබ ඈත දුර බැහැර පළාත්වල සිට මේ පැමිණීම. නැවතත් මුතුහර කාණ්ඩයට ස්තුතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, වත්තලදිනේ මැතිණිය, පැමිණ සිටින දෙමව්පියනි, අමුත්තනි, ඔබට සුබ සන්ධ්‍යාවක් වේවා. අපි දැන් නැවතත් වැඩසටහනට යමු. ස්තුතියි.